හැලෝ යාලුවනකෝ ද සාදරෙන් පිළිගන්න අපේ වර්ල්ඩ් ගවෂ YouTube channel එකට අද අපි යන්නේ ලෝක සිතිමේ බොහෝ දෙනෙක්ට අමතක වුණු නමුත් ගැඹුරු ඛේදවාචකයක් සැඟවී තිබෙන දේශයකට. ඒ තමයි බංගලාදේශය. බෞද්ධ ඉතිහාසයේ ඉතා වැදගත් ස්ථානයක් වුණු මේ භූමිය අද වෙන විට බෞද්ධයන්ට පමණක් නොව සමස්ත මුළු ජනතාවටම බීතියේ බිමක් බවට පත් වෙලා. ඉතින් මේ දේ ගැන තමයි අද අපි බලන්න යන්නේ. ඉතින් යාළුවනේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියන ගම වැඩි කතා නැතුව අපි යමු අද වීඩියෝ එක බලන්න. මේ දිනවල බංගලාදේශයේ බෞද්ධ ජනතාවට සහ ඔවුන්ගේ දේපළවලට පැහැර එල්ලවීම්, ඝාතන, ඉඩම් පැහැර ගැනීම සහ බෞද්ධ කාන්තාවන් අපයෝජනය කිරීම වගේ දේවල් වාර්තා වෙනවා. බංගලාදේශයේ කඳුකර ප්‍රදේශවල ජීවත් වන චක්ම සහ ත්‍රිපෝර වැනි බෞද්ධ ආදිවාසී ජනතාව සියවස් ගණනක් තිස්සේ මේ ප්‍රදේශවල ජීවත් වුණා. නමුත් මෑත දශක කිහිපය ඇතුළත දේශපාලනික සහ ආර්ථික හේතු මත ඔවුන්ගේ ජීවිත අවදානමට ලක් වෙලා තිබෙනවා. 2012 රාමු ප්‍රදේශයේදී Facebook පෝස්ට් එකක් මුල් කරගෙන බෞද්ධ විහාර සහ නිවාස ගිනිබත් කිරීම වගේ දේවල් සිද්ධ වෙලා තිබෙනවා. මෙවැනි සිදුවීම් බොහෝ විට හුදෙක් ක්ෂණික කෝපය නිසා සිදුවෙන දේවල් නෙවෙයි. සංවිධානාත්මක කණ්ඩායම් විසින් සමාජ මාධ්‍ය හරහා වැරදි තොරතුරු ප්‍රචාරය කරලා භීතිය ඇති කිරීමේ අරමුණින් සිදු කරනු ලබන දේවල් බව පැහැදිලියි. ඉතින් මේ වගේ දේවල් වල ප්‍රධාන අරමුණ වෙන්නේ බෞද්ධයන් සතු ඉඩම් පැහැර ගැනීම සහ ඔවුන්ගේ අනන්‍යතාව නැති කිරීමයි. ඉතින් මේ දේ අද ඊයේ පටන් ගත දෙයක් නෙවෙයි. දීර්ඝ කාලයක් තිස්සේ ක්‍රමානුකූලව සිද්ධ වෙන දෙයක්. ඒ වගේම මෑතකදී ත්‍රිපුර බෞද්ධ පාසල් දැරියක්ව සමූහ දූෂණයට ලක් කරලා කියලා අමානුෂික සිදුවීම්ද වාර්තා වෙනවා. මෙවැනි අපරාධවල අරමුණ වෙන්නේ ප්‍රජාව තුළ බිය ඇති කිරීම සහ ඔවුන්ගේ මානසිකත්වයේ බිඳ දැමීමයි. තවත් භයානකම කාරණේ වෙන්නේ ඝාතන සිදුවීම් සිදුවන අවස්ථාවල මහජනයා ඒට ප්‍රතිචාර නොදැක්වීමයි. නකාලි ප්‍රදේශයේදී සමහර පුද්ගලයන් ප්‍රසිද්ධියේ ඝාතනය කරන විට කිසිවෙකු උදව් කිරීමට ඉදිරිපත් නොවීම වගේ දේවල් වාර්තා වෙනවා. මේට ප්‍රධාන හේතුව වී තියෙන්නේ මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන පුද්ගලයන්ට එරෙහිව රජය නිසි දඬුවම් නොදීම සහ නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවීමයි. මෙවැනි තත්ත්ව තුළ බෞද්ධ ප්‍රජාවට දැනෙන්නේ ඔවුන්ට කිසිදු ආරක්ෂාවක් නොමැති බවයි. බංගලාදේශයේ බෞද්ධ ප්‍රජාවට සිදුවන මේ දේවල් හුදෙක් ඔවුන්ගේ දේශීය ප්‍රශ්නයක් ලෙස දකින්න බැහැ. ඒ සමස්ත බෞද්ධ ලෝකෙටම බලපාන මානව හිමිකම් ගැටලුවක්. ඉතින් මේ පිළිබඳව ඔයාලා මොකද හිතන්නේ? බෞද්ධයන්ට සිද්ධ වෙන මේ අපරාධ ගැන ඔයාලා හිතන දේවල් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලා තමත් වර්ල්ඩ් ගවර්ස් එක එකතු වෙන්නේ නැත්නම් දැන්ම අපේ channel එක subscribe කරලා ඒ වගේම ඊට හැපෙන තියෙන notification button එක click කරලා අපිත් එක්ක එකතු වෙන්න කියන ගමන් චානල් මං අදට ගිහින් එන්නම්. ඔබට සුබ දවසක්.